සුබ උදෑසනක් ඔයාලා සියලු දෙනාටම. ග්‍රීන් ෆැන්ටසි ග්‍රෝ වෙත සාදරයෙන් පිළිගන්නවා. ගම්මානයට අලුත් දවසක් උදාවෙමින් තමයි තිබෙන්නේ. හැම උදෑසනක්ම අපට අලුත් අවස්ථාවක් ලබා දෙනවා. ඊයේ තිබුණු අඳුර පසු කරමින් අද දවසට නව ආලෝකයක් රැගෙන හිර උදා වෙනවා. අපේ ජීවිතත් මේ වගේමයි. විශාල වෙනස්කම් එකවර සිදු නොවුනත් සෑම දිනකම කරන පුංචි හොඳ පියවරයන් එකතු වෙලා අපේ ජීවිතය තවත් ලස්සන කරනවා. උදෑසන හිරුකිරුණත් සමඟ මගේ ගෙවත්තේ සෑම පැලයක්ම අලුත් ජීවයක් ලැබෙනවා. මේ මල් අපට එක දෙයක් මතක් කර දෙනවා. ලස්සන දෙයක් නිර්මාණය වීමට කාලයේ විසීම සහ ආදරය අවශ්‍ය වන බව. පුංචි බීජයක් අද සුන්දර මලක් බවට පත් වෙන්නේ ඒට නිසි රැකවරණය ලැබුණු නිසායි. අපේ ජීවිතයත් ඒ වගේමයි. අපි අපේ සිහින හැකියාවන් සහ සම්බන්ධතා ගැන සැලකිලිමත් වුණොත් කාලයත් සමඟ ඒවත් සුන්දර ප්‍රතිඵල ලබා දෙනවා. මේ මල් අතරින් ගමන් කරන සෑම මොහොතක්ම මට සොබාදහම සමඟ සම්බන්ධ වූ සංසුන් හැඟීමක් ලබා දෙනවා. අද මමත් මගේ මේ පුංචි ගෙවත්තර වෙනස්කම් කිහිපයක් එකතු කරමින් මේ ස්ථානය තවත් සුන්දර සහ සංසුන් තැනක් බවට පත් කරන්න තමයි මගේ මේ සූදානම. සොබාදහමේ සුන්දරත්වය අපට ලබා දෙන මේ පුංචි ස්ථානය මගේ ගෙවත්තේ ඇති මේ පොකුණයි. කාලයත් සමඟ මේ ස්ථානයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන්න අවශ්‍ය බව මට වැටහුණා. පොකුණ වටා තිබූ නයිමිරිස් පැලත් මේ පරිසරයේම කොටසක් වන නිසා ඒවා රැක බලා ගනිමින් සිටියත් පොකුණේ සුන්දරත්වය තවත් ඉස්මතු කිරීමට අලුත් සැලසුමකට ඉඩ ලබා දිය යුතු බව මට වැටහුණා. ජීවිතයේදීත් සමහර අවස්ථාවල අපිට අලුත් දෙයක් ලබා ගැනීමට පැරණි දේවල් වෙනස් කිරීමට සිදුවෙනවා. වෙනස් කිරීමක් කියන්නේ අතීතය අගය නොකිරීමක් නෙවෙයි. ඒ වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට ගන්නා පළමු පියවර. ඒ නිසා මම අද මේ පොකුණාවට ප්‍රදේශයට අලුත් පෙනුමක් ලබා දීමේ පළමු පියවරක් ලෙස මේ පැල වෙනත් ස්ථානයකට මාරු කරන්න තමයි තීරණය කළේ. අද මේ ස්ථානයට අලුත් ජීවයක් එකතු වෙන්නේ මේ පුංචි ස්පයිඩර් ප්ලාන්ට් පැල කිහිපයත් සමගයි. ඒ නිසා මම හිමින් මේ පොළව හාරලා අලුත් ජීවයක් පිළිගන්න ලෑස්ති කරනවා. වෙනසක් ලස්සන වෙන්න නම් මුලින්ම පොළව සූදානම් කරගන්න ඕනේ. ජීවිතයත් මේ වගේමයි. අපිට අලුත් අවස්ථා ලැබෙන්න කලින් සමහර වෙලාවට අපේ සිතුවිලි පුරුදු සහ ජීවිතේ ඉඩකඩත් සෝදානම් කරන්න වෙනවා. මේ පුංචි පැල අදම ලොකු වෙනසක් පෙන්වන්නෙත් නැහැ. ඒත් දවසින් දවස නිසි රැකවරණය ලැබුණොත් මේ ස්ථානයට අලුත් සුන්දරත්වයක් එකතු කරනවා. සාර්ථකත්වයත් එහෙමයි. එක දවසකින් නොවේ. පුංචි උත්සාහයන් දවසින් දවස එකතු වෙද්දී කාලයත් සමඟ ඒවා ලස්සන ප්‍රතිඵල බවට පත්වෙනවා. අද මම සිටුවන්නේ පැල කිහිපයක් විතරක් නෙවෙයි. ඉවසීම, බලාපොරොත්තුව සහ හෙට දවස ගැන ඇති විශ්වාසයත් සමඟ අලුත් ආරම්භයක්. අපි අද කරන පුංචි වැඩක් හෙට ලස්සන ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මේ පුංචි පැල අද නිහඬව පොළවට මුල් අල්ලනවා. හෙට මෙහෙම මේ පොකුණට අලුත් ජීවයක් එකතු කරනවා. සොබාදහම අපට උගන්වන්නේ ඉවසීමයි. බීජයක් මලක් වෙන්න කාලයක් ගන්නවා. ඒ වගේම අපේ සිහිනත් අපේ උත්සාහයත් කාලයත් සමඟ ලස්සන ප්‍රතිඵල ලබා දෙනවා. ඒ නිසා පුංචි හොඳ පියවරක්වත් කිසිදා සුළු දෙයක් ලෙස නොසිතන්න. මේ විදිහට පොකුණ වටා අලුත් ජීවයක් එක්වුණා. අද මේ වෙනස පුංචි. නමුත් මාස කිහිපයකින් මේ ස්ථානය කොච්චර ලස්සන වේවිද කියලා මටත් බලාගෙන ඉන්න බෑ. ජීවිතයේත් හොඳ දේවල් ඉක්මන් සිදුවෙන්නේ නැහැ. ඉවසීමෙන් ආදරයෙන් සහ නොනවතින උත්සාහයෙන් රැකබලා ගත්තොත් කාලය අපේ මහන්සියට ලස්සන පිළිතුරක් ලබා දෙනවා. දැන් මේ පොකුණට මල් පිපෙනවා. සුළඟ මල් සුවඳ අරගෙන යනවා. ජලය නිහඬව ගලාගෙන යනවා. සමහර වෙලාවට සතර හොයාගෙන දුර යන්න අවශ්‍ය නැහැ. අපි ආදරයෙන් නිර්මාණය කරන පුංචි තැනකත් හිතට සැනසීම හොයාගන්න පුළුවන්.
සොබාදහම අපට හැමදාම මතක් කර දෙන්නේ එක දෙයක්. අපි රැක බලාගන්න දේවල් කාලයත් සමඟ අපේ ජීවිතය ලස්සන කරනවා. ඔබත් අද සිට ඔබේ ජීවිතයේ පුංචි හොඳ වෙනසක් ආරම්භ කරන්න. ගෙවත්තේ පහළ තිබුණු මේ පැරණි මුල්ල සමහරුන්ට එය සාමාන්‍ය ලී කෙබැල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඒත් සොබාදහම අපට උගන්වන්නේ සෑම දෙයකම තවමත් වටිනාකමක් තියෙනවා කියන පාඩමයි. ඒ නිසා මම මේ මුලට අලුත් තැනක් තෝරගෙන මේ ගෙවත්තේ කොටසක් ලෙස නැවත ජීවය ලබා දෙන්න තීරණය කළා. සමහර විට ජීවිතයේදීත් අපි අතහැර දමන දේවල් අතර තවමත් ලස්සනක් නිර්මාණය කරන්න පුළුවන් දේවල් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒව වෙනස් ඇසකින් බලන්න විතරයි. පුංචි වෙනසක් නමුත් මේ මුළු පරිසරයටම අලුත් හැඟීමක් එකතු වුණා. ලස්සන කියන්නේ මිල අධික දේවල් එකතු කිරීමෙන් ලැබෙන දෙයක් නෙවෙයි. තියෙන දේ ආදරයෙන් නිර්මාණශීලීව සහ ඉවසීමෙන් සකස් කළොත් සාමාන්‍ය තැනක් වුණත් විශේෂ තැනක් බවට පත් කරන්න පුළුවන්. සොබාදහමට හැමදාම උගන්වන්නේ අපි වටිනාකම දකින්න පටන් ගන්න මොහොතේ ලෝකයත් වඩා ලස්සන වෙලා පේනවා. මේ මැහැරීගිය පේරගසේ කඳ බොහෝ දෙනෙකුට නම් ඒ ඉවත් කළ යුතු ලී කැබැල්ලක් විතරක් වෙන්න ඇති. ඒත් මම එහි දැක්කේ අවසානයක් නෙවෙයි, අලුත් ආරම්භයක්. ඒ නිසා මේ කඳටත් මේ ගෙවත්තේ අලුත්තනක් දුන්නා. ඒවට අගල්, පැල සහ සොබාදහමේ පුංචි අලංකාර එකතු කරමින් අමතක වෙන්න තිබුණු දෙයකට නැවත වටිනාකමක් ලබා දුන්නා. සොබාදහම අපට උගන්වන ලොකුම පාඩමක් තමයි කිසිම දෙයක් ඉක්මනින් වටිනාකම නැති වෙන්නේ නැහැ. නිවැරදි අවස්ථාව සහ නිර්මාණශීලී සිතුවිල්ලක් ලැබුණොත් අත්හැර දැමූ දෙයකටත් අලුත් ජීවයක් ලබා දෙන්න පුළුවන්. මේ විදිහට පොකුණ වට අලුත් පැල හිටවුවා, පැරණි මුලකට අලුත් අරුතක් දීලා මැරී ගිය ගසේ කඳටත් අලුත් ජීවයක් එක් කරමින් මගේ පුංචි ගෙවත තවත් ලස්සන තැනක් බවට පත් වුණා. අද මේ වෙනස පුංචි. ඒත් සෑම ලස්සන තැනක්ම සෑම ලොකු සිහිනයක්ම ආරම්භ වෙන්නේ මෙන්න මේ වගේ පුංචි පියවර. සමහර විට අපිටත් ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ එක පුංචි ආරම්භයක් විතරයි. ඔබත් අද ඔබේ ජීවිතයේ, ඔබේ ගෙවත්තේ හෝ ඔබේ සිහිනවල පුංචි හොඳ වෙනසක් ආරම්භ කරන්න. මොකද අද අපි ආදරයෙන් නිර්මාණය කරන දේවල් හෙට අපට සැනසීමක්, සතුටක් සහ ලස්සන මතකයක් බවට පත් වෙනවා. සොබාදහම අපට හැමදාම එකම පාඩමක් උගන්වනවා. පුංචි වෙනස්කම් වලටත් කාලයත් සමග විශාල සුන්දරත්වයක් නිර්මාණය කරන්න පුළුවන්.
ඔබේ ජීවිතයත් ඔබේ වටපිටාවත් අද සිට පුංචි හොඳ වෙනසකින් ආරම්භ කරන්න. නැවතත් තවත් සුන්දර නිර්මාණයක් සමග හමුවෙමු. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.